කුහකත්වයෙන් පිරි සමාජයක ලංකාව අදෙයියේ නෙමෙයි. ඔය 2000 ඔයිට කලින් අවුරුදු 6000 ගණන් ඉතිහාසයේ රාවණ රජතුමා පාවා දෙනවා නම් විශේෂයෙන් විභීෂණ කියන රජතුමා අපේ එහෙම ජනප්‍රියයි තියෙන්නේ. එතකොට පාවා දෙනවා නම් එතනද පාවා දීමකුත් තියෙනවා. ඊට පස්සේ විජය ලංකාවට එනකොට කුවේණිට පාවා දීලා කුවේණි විසින් තමන්ගේ ජන වර්ගයා පාවා දෙනවා නම් ඒකත් ලංකාවේ තුල ජාන ප්‍රශ්නයක්. ඊට පස්සේ ලංකාවේ මේ එලාරටත් පාවා දෙන්න ගියා ලංකාව. 1815 කඳුරට කැරැල්ලේදී ඒත් ලංකාව පාවා දෙනවා. ඊට පස්සේ මේ වැඩි ඕනේ මෑත කාලේ 2015 පස්සේ අර අවුරුදු 30 ගානක තිබු යුද්ධය ඉවර කරපු මහින්ද රාජපක්ෂ පතාට යෝධයාව පාවා දීලා එතුමා ගෙදරින් එළියට දාලා අර ඉන්න ප්‍රභාකරන්ගේ ඩයස්පොරාට ඕන විදිහට රට පාලනය කරන යාපනයට තව ටික දවසින් පාසයක් කරන් යන්න වෙන ඉන්දියන් ඉලෙක්ෂන් එකේ තමිල්නාඩුවේ තලපතිජී දින්න ගමන් MDK පක්ෂයේ පරිදිජික මම කියන තමිල්නාඩුවේ MDK පක්ෂයේ පෙරළුණට පස්සේ විජය දිනනවා. ඒ දිනට පස්සේ වෙන ප්‍රශ්නෙන් පස්සේ ලංකාවට තවත් උගුර අතර හැරෙනවා. කිරවීම් ටික එනවා. එතකොට අර මෙච්චර කාලයක් 34 මිලේච්ඡ ත්‍රස්තවාදී නායකවන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඒ කියන නංගිට ගේ බාර දෙන්න හදනවා නම් අපේ තියෙන මේ අරමුදල් වලින් නැත්නම් මුදල් වෙන් කරපු දේ වලින් අවසානයේදී ඒ ගේ රෙපයා කරලා හරි හදලා දීලා හරි බාර ගන්න කියන ඩයස්පොරාට ඕන විදියට ඒ වගේ කුහක ජන සමාජයක් ඉන්න මිනිස්සු තව තවත් මේ රට ඉපදෙනවා. මම ඒකයි කිව්වේ මේ ගෝලීකරණ වෙච්ච සමාජයක ඉස්සර ආක්‍රමණිකයා ඉන්නේ එළියෙන්. දැන් ආක්‍රමණිකයා කරන්නේ එළියේ ඉඳගෙන මෙහි ඉන්න හෙන්චයෝ ටික ලවල අර බලනුලා කොස්සට බානවා වගේ උන්ට වරප්‍රසාද දීලා මේ රට ගිල ගන්නවා. ඕක තමයි ඇත්ත යථාර්ථය. එහෙනම් මේ රටේ තමයි දැන් මේ භූමියෙන්ම ප්‍රභාකරන්ලා ඉපදෙන්නේ. ඉස්සර තමයි දැන් මොකද අර දැන් අපි කතාවරත් කියනවනේ මේ ලෝකේ ගෝලීකරණ එක ලෝකයක් නෙමේක දැන්. දැන් මේක ඕන තාක්ෂණයෙන් දිනුනේ හැමදේම දිනුනේ. ඒ නිසා ඕන තැනක ත්‍රස්තවාදියා බිහි වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒ නිසා මතක තියාගන්න. ඔබේ හෘද සාක්ෂි තුල හිතලා බලන්න. 30 වසර යුද්ධය ඉවර කරපු මේ මිලේච්ඡ ත්‍රස්තවාදී නායකයන් පරාජයට පත් කරපු ඒ වීරෝදාර ඒ සෙන්පති රජතුමාට එහෙම දෙයක් කරපු රටකට ඒ පුද්ගලයාට අදටත් බයින රටක ඒ මානසික ව්‍යුහය හදපු සමාජ රැල්ලකට පුළුවන් වුණා නම් අර කියන ප්‍රභාකරන්ගේ ගෙදර හදලා දීලා පවරන්න තරම් කුහකත්වයක් වෛරය දේශපාලන ආත්මార్థකයින් බවක් සහ ඒ වගේ ඒ කියන්නේ වංචනික දේශපාලන ව්‍යුහයක් ගේන්නේ කවුද කියලා හොයලා බලන්න පුළුවන් වුණාද? හොයලා බලන්න මේක තමයි රටේ ඇත්ත දේශපාලනය. ඕක තිත්ත ඇති. මම කියද්දි රිදෙනවා ඇති. මම දකින්නේ මේ රටේ ඇති වෙන මිරකල් එකත් එක්ක. හැබැයි අමතක කරන්න එපා. හැම දෙයකම ඉවර වෙන්නේ ditta ධම්මවිදින කර්මයෙන්. ditta ධම්මවිදින කර්මය කියන තැන බොහොම ප්‍රබලයි. ඕක අපි ජ්‍යොතිෂ විග්‍රහයෙන් කතා කරොත් මේක හොඳම පියවර ටික එන්නේ ඕගොල්ලන්ගේ උඩින් ජල රැල්ල ගලාගෙන යනවා 2029 30න් පස්සේ. ඉතිය පටන් ගන්නකොට තේරෙයි. එදාට අවුරුදු 20කට ආපු පරිපාලනය විනාශ වෙලා පොඩි පට්ටම් වල යනකොට තේරෙයි. මොකද මං කියවන එක කතාවකුත් අවුරුදු 20කට වැඩි කාලයක් බලය අල්ලගන්න යම් කෙනෙක් මේ රටේ හැදුවොත් ඒ කියන්නේ ලාර කෙනෙක්මයි කියලා. හැබැයි අමතක කරන්න එපා. මේ නිජ භූමියේ මේ භූමියේ මේ ලේවල තාම සිංහල දරුවෝ ඉපදිනවා. මේ භූමියේ තවමත් සිංහල අම්මාවරුන්ගේ ඒ හඬ තියෙනවා. විරෝධා රණවිරුවෝ මේ රටේ අතපය ටික නැති කරගෙන ජීවිත පරිත්‍යාග කරපු ඒ අම්මලාට සාධාරණයක් මේ රටේ වෙන්න ඕනේ. ඒ කිසි තැනක එහෙම දෙයක් අදර නැහැ. මොකද ඒ වීරත්වයේ වහලා බුද්ධ්‍යංශ ටික වහලා බුද්ධ්‍යංශ පාවා දීලා ඒකට අප්පුඩි ගහන ජන සමාජයක් හදලා තියෙන්නේ. ඒ නිසා ඔය කුහක දේශපාලනයෙන් අවදි වුනේ නැත්තම් මේ රට දවසක මම කිව්වා යුද මධ්‍යස්ථානයක් කරගන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප්ලා. අමතක කරන්න එපා.